අයිබෝන් සුබ නව වසරක්. ඔබේ වසර තවත් සුබ වෙන්නට මම තීරණය කරා මං ගාව තියෙන තෙල් එකතුවෙන් එක තෛලයක් මේ ජනවාරි මාසය පුරාවට නොමිනේ ලබා දෙන්න. අහලා තියෙනව නේද මහා තෙయ్యරු තෛලය. මම හිතුවා මේ මාසය පුරාවටම නොමිලේ ඔබට මහා තෙయ్యරු තෛලය ලබා දෙන්න. මේ මහා තෙయ్యරු තෛලයේ ගුණ කිව්වොත් මේ මහා තෙయ్యරු තෛලය පාවිච්චි කරන කෙනෙක්ට ශිව දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙනවා. ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙද්දී ශිව දෙවියන් වහන්සේගේ එක අවතාරයක් වෙන කාල් බහිරව දේවතාවුන්ගේ ආකර්ෂණය ලැබෙනවා. ඒ ආකර්ෂණීය ආශිර්වාදය එලෙසම ලැබෙද්දී දස බහිරව දේවතාවුන් වහන්සේලාගේ ආකර්ෂණය ආශිර්වාදය ලැබෙනවා. එවන් ඕ තෛලයක් මම ඔබට නොමිලේ ලබා දෙනවා. පහන් පත්තු කරන්න පාවිච්චි කරන්න පුළුවන්. නිවසක පහනක් පත්තු කරොත් අවුරුදු 90ක කාල සීමාවක් පුරාවට ආරක්ෂාව සැලසෙනවා කියලා පොතපතේ සඳහන් වෙනවා. gedara දියුණුවට වින බලපෑම් තියෙනවා නම් ඒවා ඉවත් වෙන්න, භූමියක දෝෂ තියෙනවා නම් ඒ සියල්ලම ඉවත් වෙන්න පහන් පත්තු කරන්න හෝ වන්දනාමාන කරන ස්ථානයක තියන්න මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වුණොත් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ නිවසට තමන්ට කරන වින බලපෑම් තියෙනවා නම් අංගම් පිල්ලි හූනියන් වගේ දේවල් කිසිම දෙයක් වදින්නේ නැහැ. අමනුෂ්‍යයන්ගෙන් සිදු වූ රෝග සියල්ලම සුවපත් වෙලා යනවා. තමන්ගේ ළඟ තිබීමෙන් හෝ වැඳුම් පිඳුම් කරන ස්ථානයක මේ තෙල් එක තැන්පත් කිරීමෙන් අනිවාර්යයෙන්ම යක්ෂයන්ගෙන් සිදුවන කරදර ඉවත් වෙලා යනවා. නිවාසවල පවතින සියලුම දෝෂ තත්ත්වයන් निराකරණය කරගන්න මේ තෛලය පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව නිදන්ගත රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒ රෝගී තත්ත්වය සුවපත් කරගන්න මේ තෙල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කිව්වේ මේ මහා තෙయ్యරුවේ තියෙන ಗುಣ සුළු ප්‍රමාණයක් විතරයි. මෙවන් වූ බල සම්පන්න තෛලයක් නොමිලේ ලබා ගන්න අවශ්‍ය නම් මේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න. මම ජනවාරි මාසයේ පුරාවටම මේ තෛලය ඔබට ලබා දෙනවා. ඒ ලබා ගන්න පුළුවන් දවස් ගැන දැනගන්න මේ දීලා තියෙන දුරකථන අංකයට කතා කරන්න. කතා කරලා අනිවාර්යයෙන්ම මම හමුවන් එන්න. නොමිලේ ලබා දෙන මේ තෛලය ඔබත් ලබා ගන්න. ජීවිතේ දියුණුව සඳහා හෝ යම් කෙනෙක් මේ තෙල් එකතු කරනවා නම් ඔවුන් සඳහා මේ තෙල හරි සුදුසුයි.